මචං ඔයාගේ වයස කීයද? 20යිද 30යිද? නෑ මං අහන්නේ ඔයාගේ මොලේ වයස කීයද? ඔයා දන්නවද ඔයාගේ මොලේ වයස ඊට වඩා හාත්පසින්ම වෙනස්. අද අපි බලමු ඔයාට තියෙන අවුරුදු 80ක විතර 100 කෙනෙක්ගේ මොලයක්ද එහෙම නැත්නම් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ වගේ සුපිරි මොලයක්ද කියලා. මේකට වට පහයි. හැම වටයකටම ලකුණු 20ක් තියෙනවා. එහෙනම් ලෑස්ති වෙන්න. මෙන්න පටන් ගත්තා. පළවෙනි වටේ. මේක ඇස් පරීක්ෂාවක්. පේනවනේ? Q අකුරු ගොඩ. ඔකාසේ එකම එක O අකුරක් හැංගිලා තියෙනවා. තප්පර 5ක් දෙන්නම්. අමාරුයි වගේ නම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා හරි බලන්න. ඔන්න වෙලාව පටන් ගත්තා. දැක්කද? ඔන්න ඔතන තමයි O අකුර තියෙන්නේ. පෝස් කරලා හරි හොයාගත්තා නම් ලකුණු 20ක් දාගන්න. එහෙනම් අපි යමු ඊළඟ එකට. රැවටෙන්න එපා. ලොජික් ප්‍රශ්නයක්. හිතන්න ඔයා රේස් එකක් දුවනවා. ඔයා දුවනකොට දෙවනි යව පහු කරගෙන යනවා. දැන් එහෙනම් ඔයා කීවෙනි තැනද ඉන්නේ? තප්පර 10යි. ඔයා හිතුවේ පළවෙනිය කියලා නේද? එහෙමනම් වැරදි. දෙවෙනිය පහු කළාම ඔයා එන්නේ එයා හිටපු තැනට. ඒ කියන්නේ ඔයා තාම දෙවෙනියා. හරියටම කිව්වොත් ලකුණු 20ක් දාගන්න. දැන් අපි බලමු ඔයාගේ මෙමරි පවර් එක. මේ බඩු හතර දිහා හොඳට බලන්නකෝ. මේකේ තියෙන පාටවල් මතක තියාගන්න. ඇපල්, පෑන, කුරුල්ලා, පොත. හරි. දැන් කියන්න අර පොතේ තිබුණු පාට මොකක්ද? ටක් ගාලා කියන්න. කොළ පාට. හරියටම කියපු කට්ටියට ලකුණු 20යි. හොඳයි. ගණන්කාරයකෝ බබාලටත් පුළුවන්. හැබැයි 90ක් විතර මේක වරද්දනවා. 4 ධන 4 වරක් 4 ඍණ 4. මෙන්න මේක හදන්නේ නා. උත්තරේ 32යිද? එහෙම නැත්නම් බිඳුවයිද? කලබල වෙලා 4ට 4ක් එකතු කරා නම් එහෙම බෑ. බොඩ්මාස් නීතිය මුලින් ගුණ කිරීම 4 වරක් 4 16යි. දැන් එකතු කරලා අඩු කරාම නියම උත්තරේ 16 එනයි ඉන්නවද? ඊළඟට ඔන්න බොස් ලෙවල් එකට ආවා. මේක කොට දැම්මොත් ඔයා ජීනියස්. හොඳට අහගන්න. සමහර මාස වලට දවස් 30ක් තියෙනවා. සමහර ඒ වගේ දවස් 31ක් තියෙනවා. එහෙනම් මට කියන්න දවස් 28ක් තියෙන මාස කීයක් තියෙනවද? මොකද කියන්නේ? එක මාසයයිද? පෙබරවාරි විතරද? නෑ වැරදි. ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් හැම මාසයකටම දවස් 28 ගන්න තියෙනවනේ. ඒ කියන්නේ මාස 12ම තියෙනවා. මේකට අහුුනේ නැති වැඩන්න මගේ ආචාරය. තවත් ලකුණු 20ක් දාගන්න. හරි. දැන්කෝ රිසල්ට් එක. ඔයාගේ ලකුණු 40ට අඩුයි නම් සෝරි තමයි සීයා. ඔයා ඉන්නේ චුට්ටක් විවේක ගන්න ඕනේ කාලෙක. ඔයා ඉන්නේ අවුරුදු 80ක් විතර වයසක. ඔයා නෙමෙයි ඇත්තටම. ඔයාගේ මොලේ තියෙන්නේ අවුරුදු 80ක විතර වයසේ. ඒක නිසා ඔයාගේ මොලේට විවේකය අවශ්‍යයි. ලකුණු 60ත් 80ත් අතර අරගෙන තියෙනවා නම් ඔයා හොඳ මීටරයක්. හැබැයි ඔයා ලකුණු 100ම ගත්තා නම් අන්න පට්ට වැඩෙක්. එහෙනම් ඔයා ගත්ත ලකුණු ගන්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ගැම්මට මොලේ හදාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකටත් පයින් පාරක් ගහගෙන යන්න. එහෙනම් ජය වේවා.